සම්‍යක් දෘෂ්ටික දෙවියෝ අපිත් එක්ක මොනතරම් අකමැත්තෙන් නැද්ද මේ කාලේ? මේ බලන්න කොයිතරම් ව්‍යසන එනවද? මොනතරම් කරදර එනවද? අනාගතයේ කොයිතරම් කරදර වලට අපිට මූණ පාන්න සිද්ධ වෙයිද? ඉතින් මෙතකොට අපි කියනවානේ මේ දෙවියන්ටවත් පේන්නේ නැද්ද මේක කියලා? පින්නතුනේ දෙවියන්ට හොඳටම මේක පේනවා. අය පේන්නේ නැතුව නෑ. ඉතින් එතකොට ඊළඟට තියෙන ප්‍රශ්නේනේ ඇයි පේනවා නම් අනුකම්පා කරන්නේ නැත්තේ? ප්‍රශ්නේ තියෙන්නේ එතන නෙමෙයිනේ. අපිට මේ කරදර වෙන වෙලාව විතරක් නෙමෙයිනේ දෙවියන්ට පෙනුනේ. කරදරයක් නැති වෙලාවේ අපි කරපු පහත් වැඩ ඔක්කොම දෙවියෝ දැක්කනේ. ඉතින් එතකොට ආපහු රැකලා බේරුවොත් මේ මිනිස්සු ආපහු හොඳ වෙන්නේ නැහනේ. ඒ හින්දාදී සලකන්නේ නැහැ. දැන් අතීතයේ මිනිස්සු යලමහ දෙකම හොඳට වැඩ කළානේ. නමුත් මෑත කාලේ අපි දන්නෝනේ දැන් සමහරට අපේ වැඩිහිටියෝ දන්නවා ඒගොල්ලන්ගේ කුඩා කාලේ හොඳට යලමහ වැඩ කරගත්තා. නමුත් මෑත කාලේ අපි දන්නවා අපිට එක කන්නක් හොඳට පැහුනොත් අඩුතරමේ කන්න 4ක්වත් පාළු වෙනවා. ඒ එක්කෝ වැස්සෙන් විනාශ කරනවා නැත්තම් නියගින් විනාශ කරනවා. මොකද මේ ಗುಣ නැති මිනිස්සුන්ට කන්න දෙකම ශස්ත්‍රීක වුණොත් වෙන්නේ හතුරන්ට ආයුධ දුන්නා වගේ වැඩ. සමෘද්ධමත් වෙන්න හොඳ වෙනව නෙමෙයි. ඒ හින්දා උන්වහන්සේලා එහෙම බලන්නේ අපිට. සලකන්න හිතෙන්නේ සම්මාදිට්ඨික දෙවියෝ